එසේකියල් පොත එසේකියල් තුමා තමයි ලියන්නේ. හැබැයි මම අර කලින් කිව්වා වගේ 597 බාබිලෝන වලට ආපු කෙනෙක් තමයි එසේකියල්. එයා පූජකවරයෙක්. දැන් එයාගේ වගකීම මොනවාද? එයාගේ වගකීම දැන් බාබිලෝන වලට ආවා. පොඩ්ඩක් ඉන්න හොඳට අහගන්න. එසේකියල් බාබිලෝන වලට එනකොට ජෙරුසලේම විනාශ වෙලා නැහැ. දේවමාලිගාව විනාශ වෙලා නැහැ. ජෙරුසලේමයි දේවමාලිගාවයි විනාශ වුණේ 586. ඊට අවුරුදු 11කට කලින් ඉඳන් මේ මිනිස්සයා 597 ඉඳන් මේ මිනිස්සයා බාබිලෝන වල ඉන්නවා. ඒ නිසා ජෙරුසලේමේ දේවමාලිගාව තියෙද්දී මේ බාබිලෝන වල ඉන්න යුදෙව්වන්ට පූජකයෙක් හැටියට දෙවියන් වහන්සේ වෙතට ළඟා කරවීම සඳහා වූ කාර්යභාරයේ නිරත වීම සඳහා ඔහු මොනවද කරේ? සිනගෝගය කියන ක්‍රමයක් පටන් ගත්තා. අදත් යුදෙව්වන්ගේ සිනගෝගයන් තියෙනවානේ. සුනෝගෝගි කියන්නේ ඒකට රැස් වී ආඥා කරන ස්ථානය. ඕක ඉස්සෙල්ලාම පටන් ගත්තේ කවුද දන්නවද? එසේකියල්. එයාට ලබලා දුන්නානේ ලස්සන ගයක්. ඒ ගෙදර තමයි මෙයා මොනවද කරේ? ඒ යුදෙව් දැන් ඉතින් යුදෙව් ඉන්නවනේ. ඒගොල්ලන්ගේ අර පිරිමි අය 15ක් 16ක් 15කින් 20කින් සමන්විත පිරිමි කණ්ඩායමක් එයාගේ ගෙදරට ගෙනල්ලා ඒගොල්ලෝ ඉදිරි මෙයා ඉඳගෙන ඒගොල්ලන්ට උගන්වලා ව්‍යවස්ථාව උගන්වලා අර පූජකයෙක් හැටියට දේවල් කරා. අර සත්තු එහෙම පූජා කරන්න බෑ. දේවමාලිගාව තිබුණේ නැහැ. ඒ නිසා සිනගොග් ක්‍රමය මෙයා ඇති කරා. එහෙම කරද්දි තමයි සාමාන්‍ය දෙවියන් වහන්සේ මෙයාට පුදුම අරුම එළිදරව් ලබා දුන්නේ. එසේකියල්ගේ පොතේ තියෙනවා මිත්‍රවරුනි අමුතුම જાතියේ අනාවැකි. ඒ අනාවැකි දෙවියන් වහන්සේ මනුෂ්‍යයට ලබා දුන්නේ දර්ශනවලින්. ඒ අනාවැකි හොඳට අහගන්න එසේකියල් පොතේ තියෙන අනාවැකි කාණ්ඩ 3කට අපිට බෙදන්න පුළුවන්. කාණ්ඩ 3කට. පළවෙනි කාණ්ඩේ බාබිලෝන් වලට දැනට ඇවිත් ඉන්න සහ දැන් 586න් පස්සේ එන්න යන මේ මිනිස්සු විනාශ වෙන්න යනවනේ. මොකද අවුරුදු 11ක් විතරක් නෙවෙයිනේ එසේකියල් සේවය කරේ. අර 586න් මුළු යුදා සෙනඟම අර එරේමියා අර ටික දිනයි හැර මුළු සෙනඟම ආවයින් පස්සෙත් මේ මිනිස්සයා දිගටම බාබිලෝන් වල ඉඳගෙන පූජක ධූරයේ ඒ නිරත වී හිටියානේ. එතකොට පළවෙනි අනාවැකි කාණ්ඩේ යුදා සෙනඟට මොනවද දන්නවද? ඒ අනාවැකිය දෙවියන් වහන්සේ පෙන්නනවා මිටිආවතක්. ඒ මිටිආවතේ තනිකර තියෙන්නේ මේ ඇටකටු ඇට සැකිලි. දෙවියන් වහන්සේ දර්ශනයෙන් අර කෙෆාර් කියන ඒ ගංගාව අසල මේ එසේකියල් ඉන්නකොට මේ දර්ශනය පෙන්නලා දෙවියන් වහන්සේ අහනවා එසේකියල් තෝ මොනවද මේ දකින්නේ කියලා. එසේකියල් කියනවා ස්වාමීනි තනිකර කටු ඇටකටු වලින් පිරිච්ච මිටිආවතක් මම දකින්නේ කියලා. ඒත් දෙවියන් වහන්සේ අහනවා මේවට ආය පණ එන්න පුළුවන්ද කියලා. එසේකියල් හොල්මන් එනවනේ. ඌ කියන්නත් බෑ කියන්නත් නෑ. මිනිහා කියනවා ස්වාමීන් වහන්සේ තමයි දන්නේ කියලා. ඔව් මං කියන්නම්. දැන් බලපන් වෙන්න යන දේ කියලා. ඒ ඇටකටු කොම සෑදිලා ලොකු හමුදාවක් වගේ හිට ගන්නවා. ඒ ඇයි දන්නවද? ඒක උදාහරණයක් මං දෙන්නේ. පළවෙනි කාණ්ඩේ යුදා රාජ්‍යයට දුන් දෙන අනාවැකි. දැන් මම බාබිලෝන් වලට මේ යුදා අයව ගෙනල්ලා මේගොල්ලම මේ ඇටකටු වගේ මං කරලා තියෙන්නේ. දැන් උන්ට මොනවත් නැහැ. උන්ට රටක් නැහැ. උන්ට පාලකවරු නැහැ. උන් වහල්ලෝ. උන් දැන් බාබිලෝනේ ඉන්නේ. උන්ට දැන් කිසි දෙයක් නැහැ. අර ඇටකටු හා සමානයි. උන්ගේ කිසි දෙයක් නැහැ. හැබැයි මම ආබ්‍රහම්ට දීපු පොරොන්දුව මං කඩ කරන්නේ නැහැ. දාවිද්ට දුන් පොරොන්දුව මං කඩ කරන්නේ නැහැ. මෙෂියස් වහන්සේව යවන්න මම දුන් පොරොන්දුව මං කඩ කරන්නේ නැහැ. මගේ තෝරාගත් වංශය මුන් ඔව් ජරාය උන් තමයි උන්ට මං ගැහුවා. උන් අත කටු වගේ වෙලා ඉන්නවා. නමුත් නැවත මම මොවුන්ව ගොඩ නගනවා. නැවත මොවුන්ව මං යුදා දේශයට ගෙන යනවා. නැවත මුන් ලොකු හමුදාවක් හැටියට හිට ගන්න මම කරනවා කියන එක තමයි ඒ පළවෙනි කාණ්ඩේ අනාවැකි. එසේකියල්ගේ පොතේ මේ පළවෙනි කාණ්ඩයට අයිති බොහෝ අනාවැකි තියෙනවා. අපි පරිස්සමෙන් ඕවා ඉගෙන ගන්න ඕනේ. ඕවා වරදවා තේරුම් ගන්න නරකයි. මම උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න ප්‍රාන්සයේ දවසක් එක්කෙනෙක් ඇවිල්ලා මට දෙමළ මිනිස්සෙක් කියනවා පාස්ටර් මම ප්‍රාන්සයේ අතහැරලා ගිහිල්ලා මම යාපනයේ සේවය කරන්න යනවා කියලා. මං කිව්වා හරි හොඳයි ඉතින්. හොඳයිනේ. පුළුවන් නම් ගිහිල්ලා ලංකාවේ සේවය කරන්න කියලා. මිනිහා කිව්වා හැබැයි ප්‍රශ්න දෙකක් තියෙනවා කියලා කිව්වා.
මම මොකද්ද ප්‍රශ්න දෙක? පාස්ටර්ට ගොඩක් දේවල් මට කියන්න බෑ. හැබැයි මාව එයාපෝට් එකේදීම අල්ලන්න පුළුවන් විදිහට මම ජරා වැඩ කරලා තියෙනවා. මාව සමහර වෙලට අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. මං කිව්වා එහෙමද? ඒ විතරක් නෙමෙයි පාස්ටර්. මං එතනින් බේරිලා කොහොම හරි යාපනයේ ගියා කියමුකෝ. අර අනිත් පැත්තේ කොටි ඒ වුණොත් මාව මරන්න හොයනවා කියලා. දැන් මම විස්තර අහන්න ගියේ නෑ. රජය මොකටද උඹව අත්අඩංගුවට ගන්න හදන්නේ? කොටි මොකටද උඹව මරන්න හදන්නේ කියන ඒවා මං අහන්න ගියේ නෑ. මට වැඩක් නෑනේ. මම මෙහෙම ඇහුවා එයාගෙන්. ඔය වගේ ප්‍රශ්න තියෙනකොට බ්‍රදර් ඔයා ඇයි යන්න හදන්නේ? මොකද ඔයාගේ ප්‍රශ්න ඔයා දැන් ඒවා කරපු දේවල් දැන් කරන්නේ නෑනේ. අනේ නෑ පාස්ටර් මම ඉස්සර කරපු දේවල් වලට මම පසුතැවිලි වෙලා මම දැන් දෙවියන් වහන්සේ තුල ඉන්නවා. හරි. එහෙනම් ඇයි දැන් යන්න හිතෙන්නේ? නෑ පාස්ටර් දෙවියන් වහන්සේ මට කතා කරා. මම ඇහුවා නෑ. කොහොමද කතා කරේ? එසේකියල්ගේ පොතෙන් කතා කරා. මොනවද කිව්වේ? උඹේ රටට මම නැවත ගෙනියලා මම ලොකු ජාතියක් කරනවා කියලා. මං කිව්වා අනේ දෙයියනේ ඒක ඔයාට කියපු එකක් නෙවෙයි. නෑ පාස්ටර් බයිබලේ අපිටනේ කියලා තියෙන්නේ. මං කිව්වා දෙයියා බයිබලේ අපිට දුන්න වචනේ උනාට ඒකේ තියෙන හැම දෙයක්ම අපිට නෙවෙයි බා. ඕක යුදා රාජ්‍යයට මේ ඊශ්‍රායල් වලට ආපහු ගෙනියනවා කියලා බාබිලෝන් වල හිටපෙවුන්ට දුන් පොරොන්දුවක් බං කියලා. මිනිහා විශ්වාස කරාද නැද්ද මන් දන්නේ නැහැ. ඊට පස්සේ නම් මේකව මන් දැක්කේ නැහැ. ඉන්නවද නැද්ද දන්නේ නැහැ. මිනිහට මොනවා වුණාද දන්නේ නැහැ. හැබැයි මිනිහා බලන්නකො ඒ වගේ කී දෙනෙක් අද ඕවා බලලා තේරුම් ගන්නවා. දැන් මම අහලා තියෙනවා දේශනාකාරයන්ගේ දේශනා ටිකක්. අපේ අයගේ දේශනා ගීතිකත් ලියලා ගායනා කරනවා. අර වියලි ඒ ඇටකටු ප්‍රාණවත් කරා වගේ දෙවියන් වහන්සේ අපේ සභාව ප්‍රාණවත් කරනවා. අපේ ක්‍රිස්තියානිය සංහතිය ප්‍රාණවත් කරනවා. දැන් මම කියන පොඩ්ඩක් ඉන්න. දෙවියන් වහන්සේ අපේ සභාවන් පාවිච්චි කරනවා කියන එකට මමත් හරි ආසයි. අප්‍රාණිකව ඉන්න ක්‍රිස්තියානි අයව ප්‍රාණවත් කරන එක සෑහෙන්න අවශ්‍යයි. මටත් ඒවා ඕනේ. හැබැයි අරක මෙතනට ගේන්න එපා. මොකද අරක අරගොල්ලන්ට කියපු එක. ඉතින් අපිනේ ආත්මික ඊශ්‍රායල්. අනේ දෙයියා අපි ආත්මික ඊශ්‍රායල්. ඒක භෞතික කරන්න එපා. දැන් මම යේසුස් වහන්සේගේ මනාලිය. ඒක ආත්මික දෙයක්. ඒක භෞතික කරාගෙන මම සාරියක් ඇඳගෙන ඇවිල්ලා රැවල ෂේව් කරගෙන කොණ්ඩයක් තියාගෙන ඇවිල්ලා මම දේශනා කරා නම් වැරදිනේ. යේසුස් වහන්සේගේ මනාලිය කියන එක ආත්මික එකක්නේ. ඇයි භෞතිකත්වයට ගේන්නේ? අපි ආත්මික ඊශ්‍රායල් වුණාට භෞතික ඊශ්‍රායල් වරුන්ට ඒ කියපු එක අපි එහෙමම අපිට කියලා ගන්න බෑනේ. අපි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් එසේකියල්ගේ පොත බලනකොට පළවෙනි කාණ්ඩේ මොකද්ද කියලා අපි හොයලා තේරුම් කරලා බලා ගන්න ඕනේ. සමහර අනාවැකි කියලා තියෙන්නේ බාබිලෝන් වල ඉන්න යුදෙව්වන්ට. ඔවුන් කොහොමද නැවත ඔවුන්ගේ රටට යන්න යන්නේ? ඔවුන්ට කොහොමද දේවමාලිගාවක් දෙවියන් වහන්සේ ලබලා දෙන්න යන්නේ? ඔවුන්ව කොහොමද නැවත උන්වහන්සේ ස්ථාපිත කර ඔවුන් තුලින් මෙෂියස් වහන්සේව යවන්න යන්නේ? යනාදී ඒ පළවෙනි කාණ්ඩයට අයත් අනාවැකි එසේකියල් පොතේ තියෙනවා. දෙවෙනි කාණ්ඩේ මේ ලෝකයේ තියෙන ඉතිහාසය ගැන කියලා තියෙනවා. කියන්නේ එසේකියල් පොතේ ඊශ්‍රායල් වරුන්ට පමණක් නෙවෙයි. බාබිලෝන් වරුන්ට මොනවද වෙන්න යන්නේ? පර්සි වරුන්ට මොනවද වෙන්න යන්නේ? අන්තික්‍රිස්තුස්ගේ කාලේ මොනවද වෙන්න යන්නේ? හරිද? සබහාව එන්න යන්නේ කොහොමද? සබහාව ගැනත් අනාවැකි තියෙනවා. මේ දෙවෙනි කාණ්ඩේ ඊශ්‍රායල් විතරක් නෙවෙයි මුළු ලෝකෙටම යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීමතේ මොනවද වෙන්න යන්නේ? අර අවසාන දේවමාලිගාව, තුන්වෙනි දේවමාලිගාව කොහොමද හදන්න යන්නේ? ඒකේ හැඩරුව මොනවද? ඒ දේවල් එසේකියල්ගේ පොතේ තියෙනවා. තුන්වෙනි කාණ්ඩේ තමයි ස්වර්ගයේ තියෙන සමහර දේවල් ගැනත් අනාවැකි කියලා තියෙනවා. හරිද? ස්වර්ගයේ කොහොමද මිනිස්සු ඉන්න යන්නේ? දෙවියන් වහන්සේත් එක්ක කවුද ඉන්න යන්නේ? මොන වගේ දේවල්ද කියලා. ඒ නිසා එසේකියල් පොත ඉගෙන ගන්නකොට හරි පරිස්සමෙන් ඉගෙන ගන්න ඕනේ. හරි? ඉතින් පූජකවරු ගැනත් අවවාද අනුශාසනා තියෙනවා. සමහරලාට ඔය වැරදි විදිහට මිනිස්සුන්ව නන්නතර යවන පූජකවරුන්ට පළු යන්න බණිනේවත් තියෙනවා එසේකියල් පොතේ. හරි භයානක නියම පොතක් එසේකියල්. ඒ කාණ්ඩ තුන මතක තියාගන්න. ඕකේ ගොඩාක් අනාවැකි තියෙනවා. දැන් අවසාන කාලය ගැන අපි ඉගෙන ගන්නකොට එලිදරව් පොතත් සමග අපි තවත් පොත් තුනක් බලනවා පරණ කිවිසුමෙන්. එසේකියල්, දානියෙල් සහ සෙකරියා. ඒ පොත් තුන අපි ඒකෙනුත් දේවල් අරගෙන තමයි එලිදරව් පොතෙන්
අපි අවසාන කාලය ගැන අපි බලන්නේ. ඒ නිසා අර අවසාන කාලය ගැන හැම කෙනාටම උගන්වන්න බෑ. මොකද ඒගොල්ලෝ සෑහෙන දුරට එසේකියල් පොතයි, දානියෙල් පොතයි, සකරියා පොතයි අදහරලා ඉන්න ඕනේ. ඉතින් එසේකියල් පොත හදාරන්න පරණ කිවිසුම සෑහෙන දුරට දැනගෙන ඉන්න ඕනේ. මොකද එසේකියල්, දානියෙල්, සකරියා පොත් පමණක් නෙවෙයි එලිදරව් පොතත් පරණ කිවිසුම් ලාංඡන සංකේත බොහොමයක් පාවිච්චි කරනවා. ඉතින් පරණ කිවිසුමේ ලාංඡන සංකේත දැනගන්න පරණ කිවිසුමේ යුදෙව්වන්ගේ සංස්කෘතිය දැනගෙන ඉන්න ඕනේ. ඒ අයගේ භාෂාව දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා දැන් මම අවසාන කාලයේ පිළිබඳව විශේෂඥයෙක් වුණානේ 98 මිත්‍රවරුනි. ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. පරණ කිවිසුම ඔක්කොම හරියට ඉගෙනගෙන භාෂාව ඉගෙනගෙන එළිදරව් පොත ග්‍රීක වලින් අරමික් භාෂාවට පරිවර්තනය කරලා මේ වගේ උදේව් සංස්කෘතිය මම ඉගෙනගෙන මේ සෑහෙන මැරුණා. ඉතින් ඒ නිසා තමයි සමහර අයගේ අවසන් කාලේ ඉගැන්වීම් බලනකොට මට පොඩ්ඩක් කැළඹෙන්නේ මේ මිනිස්සු මොනවද මේ කරන්නේ ඉන්ටර්නෙට් එක බලාගෙන Google එකෙන් විස්තර රැස් කරගෙන මේගොල්ලෝ මේවා කරනවා. ඉතින් පරිස්සම් වෙනකොට මම මේ විවේචන කරනවත් මම තමා හරි විදියට අවසාන කාලේ උගන්වන්නේ කියන ඒකවත් නෙවෙයි මිත්‍රවරුනි. නමුත් මම කියන්නේ ඕක හරි භයානක දෙයක්. මොකද එසේකියල්ගේ පොත පමණක් ඉගෙන ගන්න අපිට කාලාන්තරයක් ඕනේ. මොකද ඕකේ තියෙන අර අනාවැකි අර කාණ්ඩ 3ට අයත් නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. යම් අනාවැකියක් බලනකොට අනික ඒවා පිළිවෙලට නෙවෙයි දීලා තියෙන්නේ. හොඳයි මේ යුදෙව්වන්ට මේ පරිච්ඡේද, මුළු ලෝකෙටම මේ පරිච්ඡේද, ස්වර්ගික දේවල් මෙන්න මේ පරිච්ඡේද. එහෙම නෑනේ. ඉතින් අපි බලන්න ඕනේ මේ එක දර්ශනයක්, එක අනාවැකියක් අපි අරගෙන අපි හොදිසි කරලා බලන්න ඕනේ මේක අර යුදෙව්වන්ට පමණක් ආවේනිකද, මේක යුදෙව්වන්ටයි ක්‍රිස්තියානි අයටයි සමහර ඒවා තියෙනවා. මම කාණ්ඩ 3 කිව්වට සමහර ඒවා කාණ්ඩ 2කට අයත් ඒවා තියෙනවා. සමහර ඒවා දැන් දේව මාලිගාවේ දර්ශනයක් පෙන්නනවා මේ එසේකියල්. ඒක තුන්වෙනි දේව සෙරුබාබෙල් හදන්න යන දේව මාලිගාව ගැනත්, අවසාන කාලයේ හදන්න යන දේව මාලිගාව ගැනත්, ස්වර්ගයේ තියෙන්න යන දේව මාලිගාව ගැනත් ඒක කතා කරනවා. ඒ නිසා හරි පරිස්සමෙන් අපි බලන්න ඕනේ මේක කොයි කාණ්ඩයටද අයිති. කාණ්ඩ 1ටද 2ටද 3ටද නැත්නම් 1ටයි 2ටයිද නැත්නම් 2ටයි 3ටයිද නැත්නම් 1ටයි 3ටයිද කියලා එසේකියල් පොත අපි සැහැඳ පරිස්සමෙන් අපි ඉගෙන ගන්න ඕනේ. හදිසි වෙලා ඕවා ඉගෙන ගන්න බෑ. හරිද? ඔය අවසාන කාලය ගැන උගන්වන්න හදිසි වෙලා බෑ. ඔය නිකන් මේ ඉන්ටර්නෙට් බලලා මේ YouTube බලලා ඉගෙන ගන්න. මේවට ජීවිත කාලයක්ම පරිත්‍යාග කරන්න ඕනේ. ඒ වුණාට දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා මේ එසේකියල් පොත. එසේකියල් කියන නම උනත් ලස්සන නමක්. දෙවියන් වහන්සේ අපිට බලය දෙයි කියන නම. හරි? ඉතින් ඒ එසේකියල් පොත ඒ විදිහට අපිට බලන්න පුළුවන්.